අයිබෝවන් නෙලිස් on life YouTube channel එකට ඔයාලව සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා. අද මං අරන් ආවා හැමෝම කන්න ආස ස්වීට් එකක්. රුලන් වලින් හදන රුලන් කේසරි. මේක ඇත්තටම ගොඩාක් රස ස්වීට් එකක්. අපි බලමු එහෙනම් කොහොමද මේක හදාගන්නේ කියලා. හරි අපි බලමු එහෙනම් මොනවද ඕන වෙන්නේ කියලා. මුලින්ම අපි රුලන් ටික බෙද ගන්න ඕනේ. මේක පොඩි වෙලාවක් ෆ්‍රයි කරගත්තා නම් ඇති. මේ විදියට මේ භාජනයකට රුලන් ටික දාලා පොඩි වෙලාවක් මද ගෙන්නේ මේක ෆ්‍රයි කරගමු. බටර් හරි මාගරින් හරි අරගන්න. මේ කජු ටික ෆ්‍රයි කරගන්නයි අපි හදන්නේ. කැමති නම් මේකට ගිතෙල් ගන්න පුළුවන්. අපිට ඇමිලා නම් කේසරිය හදන්නේ මේ ගිතෙල් වලින්. ඔයාලා තියෙන දෙයක් ගන්න දැනට මේකට කජු ටිකයි ප්ලම්ස් ටිකයි දාලා පොඩ්ඩක් ෆ්‍රයි කරගන්න. හරි අපි දැන් සීනි ටික දාගමු මුලින්ම. ඊට පස්සේ මේකටම වතුර ටිකක් දාගෙන මේ ටික හොඳට දිය වෙනකන් හැඳිගා ගන්න. දැන් අපි මේකට බටර් ටික දාගමු. බටර් ටික දාගෙන මේක හොඳට හැඳිගා ගන්න. ඒ අතරතුර ඔයා මේකට වැනිලා එතකොට කලරින් පොඩ්ඩක් වගේ එකතු කරගෙන තියෙනවා මම නම්. ඒ ටික බලලා එකතු කරගමු. දැන් මම මේකට රුලන් ටික එකතු කරගන්නයි හදන්නේ. අපි මේ රුලන් ටික එකතු කරගෙන මේක හොඳට කලවම් කරගමු. ටිකක් වෙලා කලවම් කරන්න. එතකොට අතට දැනනවා ටිකක් හයියට එනවා වගේ. ඒ එනකොට ලිප ඔෆ් කරලා කජු ටිකයි ප්ලම්ස් ටිකයි එකතු කරගන්න. අපේ රුලන් කේසරි එකේ පදම දැන් හරි. අපි මේක දැන් බටර් ගාගත්තු ට්‍රේ එකකට දාගන්නයි හදන්නේ. මේ විදියට ට්‍රේ එකක් අරගෙන ඒකට මේ මිශ්‍රණයෙන් ටික ටික දාලා කැමති විදියකට මේක සෙට් කරගන්න. දැන් ඉතින් කෝම් පිටුවක් වගේ අනිත් පැත්ත හරවලා රස බලන්නයි තියෙන්නේ.
ලොකු පොඩි ඕන කෙනෙක්ට දෙන්න මේක ඇත්තටම රසයි. හදලා බලන්න. හදලා බලලා ඔයාලගේ අදහසත් කමෙන්ට් කරගෙන යමු. හදලා බලලා ඔයාලගේ අදහසත් කියාගෙන යන්න. ඒ වගේම Nelly's on Life YouTube channel එක subscribe කරන්න කියලත් ආදරයෙන් මතක් කරනවා. ගිහින් එන්නම්.